දිනපතා ශැංග්‍රීලා හෝටලෙන් දිවා ආහාරය ලබා ගන්නා පිරිස් මෙම වීඩියෝ නැරඹීමෙන් වළකින්න. මේ අසනීප දවසට නහය හිර වෙලා කස උගුර රිදෙන අමාරු දවසට මම කන විදිය. හරිද? ඒ නිසා මම මේ දවසට පෝෂ්‍ය ගුණය අරවා මේවා මගුල් ගැන හිතන්නේ නැහැ. හරිද? මේ මම කරපු මෝඩ වැඩක් අයිස් පිටින් සොසේජස් තෙල් එකට දැම්මා. ඉතින් බලන්නකෝ මම කන්නේ මේ සොසේජස් බෙදගෙන කන්න නෙවෙයි හදන්නේ. මට මේ වගේ දවසට ඇත්තටම හරිම කෙටි කෑමක් ඕනේ. මට ඒ දවසට පොල් කිරි දාපු පරිප්පුයි අල තෙල් දාලා චිකනුයි මේවා කන්න මට හිතෙන්නේ නැහැ. මගේ තාච්චිය පර නැහැ මොකද මම හැම වෙලේම බදින හින්දා. හරි මේ විදිහට සොසේජස් ටික තෙල් එකට දාලා බෙද ගන්නවා. මෙන්න මේ විදිහට බැදුනට පස්සේ ගාන්ට බැදෙන්න ඕනේ එක. හොඳට බැදෙන්න ඕනේ. සොසේජස් අමුයෙන් කන කට්ටිය ඉතින් අමුයෙන් කන්න පුළුවන්. මම මේ විදිහට ටිකක් බැදිලා කන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගම්බිත්තරයක් ගසාගෙන ඒකට අමු මිරිසුයි රතු ලුණුයි කැලි මිරිසුයි දාලා හදාගෙන තියෙනවා. දැන් මම කරන්න යන්නේ මට දෙපාරකට සොසේජස් බෙදලා බිත්තර බදින්න කම්මැලි නිසා සොසේජස් එකටම බිත්තර ටික දාන්න. ඒකට මම මේ විදිහට ලස්සනට අහුරා ගත්ත සොසේජස් ටික. ඒතකොට පිළිවෙලයිනේ වැඩේ. ඒ හින්දා ඊට පස්සේ ඔන්න ඒක උඩට බිත්තරය වැක්කුරුවා. ඉතින් මේ විදිහට ලස්සනට නිකන් පීසා එකක් වගේ ආවා ඒක. මගේ කටහඬ ඔයාලට තේරෙනවා ඇති හරිම වෙනස්. මට හරි අමාරුයි. මේ දවස්වල හැමෝටම හැදෙන කැස්ස හෙම්බිරිසාව මටත් ඒ විදිහටම තියෙනවා. ඒකයි මේ විදිහට කන්න හිතුවේ. මට අනිත් දේවල් කන්න එච්චර ආස හිතෙන්නේ නැති නිසා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට කරකවාගෙන ලස්සන පීසා එකක් වගේ හදා ගන්නවා. මේ මගේ බිත්තර සොසේජස් බිත්තරේ. ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරව ගත්තාම මේ වගේ වුණා. ගණන් ගන්න දෙයක් නැහැ. අපි කොහොමද මේක කඩලානේ කන්නේ. මේ අනිත් එක මේක මම මේ ප්‍රදර්ශනයකට අරන් යන්න නෙවෙයි. මගේ බත් පිඟානට බෙදා ගන්න හදන එක නිසා කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක මම හිතන්නේ. මොකද මේක ගෙදර කවුරුත් දකින්නෙත් නැහැ. මේ වීඩියෝ එකෙන් මේකෙන් ලෝකෙම දකින මේක වෙනම කතාවක්. ඊට පස්සේ මේ තියෙන මම බෙදාගත්තු බත් එක මම මේක මටම හදාගත්තු කට්ට සම්බෝලයක්. ඒ කියන්නේ උඹලකට හොඳට දාලා රතු ලුණු දාලා කැලි මිරිස් දෙහි දාලා හදාගත්ත එක. මේ තියෙන අර මං හදාගත්තු බිත්තරේ සුදු බත් එක්ක මේක කන්නයි යන්නේ. මට මේ වගේ ඒවා හොඳට කන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේ වගේ කෑම කන්න කැමති කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ කැමතිද කියලා කමෙන්ට් කරන්න.